සඳරු ඔයා මේ හදන්නේ ඔයාගේ ජීවිතේ ප්‍රශ්න වලින් පැනලා යන්න. ඔයාගේ ජීවිතේ තියෙන ප්‍රශ්න වලට විසඳුමක් හොයාගෙන නෙමෙයි පුතේ. ටීචර් අම්මට බේත් ගන්න සල්ලි නැහැ. ගෙදර කණ්ඩ උයන්න දෙයක් නැහැ. මම මුදලාලි මාමගෙන් අහලා ආවා අද ඉඳන් කඩේ වැඩට යන්න. ඔයා අද රුපියල් 1000ක් හොයයි. හැබැයි සඳරු ඔයා මට කිව්වා නේද දවසක් ඔයාට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඔයා ඒ හීනෙට ගියොත් එහෙම ඔයාගේ අම්මා වගේ තව ගොඩ දෙනෙක්ට බෙහෙත් කරන්නත් පුළුවන් වෙයි. ඒ වගේම රස්සා දෙන්නත් පුළුවන් වෙයි. නේද ටීචර්? ඔව් පුතේ. අධ්‍යාපනය කියන්නේ ඔයා හිතනවට වැඩිය වටින දෙයක්. පුතේ මම බඩගින්න හිටියට කමක් නැහැ. උඹ හොඳට ඉගෙන ගන්න. උඹ හොඳ ලොකු මහත්තයෙක් වෙනවා දක්නසයි මගේ එකම ප්‍රාර්ථනාව. උඹ කුලී වැඩට ගියොත් අපේ පරම්පරාවට හැමදාම මේ දුක ඉතුරු වෙයි. බලන්න සඳරු. අධ්‍යාපනය කියන්නේ නිකම්ම සහතිකයක් නෙවෙයි. ඔයාගේ පවුල මේ සමාජය අඳුරෙන් එළියට ගන්න පුළුවන් හොඳ මාර්ගයක්. ඔයාගේ මේ අහිංසක අම්මගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන් එකම මාර්ගය. ඔව් ටීචර් මට ටීචර් කියපු දේ තේරුණා. මම මේ පාර කොහොම හරි විභාගෙ ලියනවා. ලියලා විභාගෙ හොඳට පාස් වෙනවා. මම අපේ අම්මගේ බලාපොරොත්තු කොහොම හරි ඉෂ්ට කරනවා. සඳරු ඔයා අපි නැති දවස් ටිකේ වැඩ. ප්‍රශ්නෙට අද අපේ මේ විද්වත් කතිකාවත තුළින් පිළිතුරක් ලබා දෙන්නට හැකි වේවිද? ආයුබෝවන්. සුපුරුදු ලෙන්ගත කමින් අදත් ඔබගේ යාළින්ගේ සිට අධ්‍යාපනයට අරුණැල්ලක් වැඩසටහන ආරම්භ කරන්නයි සූදානම. එසේනම් අද මේ සම්බන්ධව ඔබත් සමග කතා කරන්න මා තනිවම නොවේ මාත් සමග විද්වත් මණ්ඩලයක් ඉන්නවා. අපගේ කතාබහ සමග සම්බන්ධ වන පාසල් ආචාර්ය බුද්ධික ගුණතිලක මහතාත්, පාසල් ආචාර්යනී රසිකා ජයසිංහ මහත්මියත්, පාසල් ආචාර්යනී නිලුම් කොඩිකාර මහත්මියත් ආර්බෝවන් කියලා පිළිගන්නවා. අද අපේ කතිකාවත ගලාගෙන යන්නේ අධ්‍යාපනයෙන් කොහොමද මේ සමාජය වෙනස් වෙන්නේ කියන එක සම්බන්ධව. ඉතින් මේ සමාජය සහ අධ්‍යාපනය නැත්නම් අධ්‍යාපනය සහ සමාජය එකම කාසියක දෙපැත්තක්ද? මොකක්ද මේ අධ්‍යාපනයෙන් සිද්ධ වෙන සමාජ පෙරළිය? සමාජය වෙනස් කරන්න අධ්‍යාපනයට පුළුවන්ද? මම කැමතියි මේ ප්‍රශ්නය මුලින්ම අපේ සර්ගෙන් බුද්ධික සර්ගෙන් විමසන්නට. ඔව් මහත්මිය අපි බැලුවොත් එහෙම අධ්‍යාපනය සහ සමාජය එකිනෙක වෙන් කරන්න බැරි දෙපැත්තක තියෙන කාසියක් කියන එක ඔබතුමිය කිව්වා. ඒක මම පිළිගන්නවා. එතකොට අපි බැලුවොත් එහෙම සමාජයේ විසින් අධ්‍යාපනයේ ක්‍රමය තීරණය කරනවා වගේම අධ්‍යාපනයේ විසින් නැවත සමාජයේ හැඩගස්සනවා. අපිට ඒක උදාහරණයක් ගත්තොත් එහෙම සමාජයෙන් අධ්‍යාපනයට සමාජයක පවතින සංස්කෘතිය, ආගම, ආචාර ධර්ම ඒ සියල්ලම මේ විෂය මාලාව තීරණය කිරීමේදී අපි බොහෝ විට යොදා ගන්නවා. අධ්‍යාපනයේ සමාජයට විශේෂයෙන්ම පාසලෙන් ලැබෙන දැනුම, ආකල්ප මේ සියලුම දේවල් අපි ගත්තොත් එහෙම සමාජය වෙනස් කිරීමට හෝ පවත්වාගෙන යාමට කටයුතු කරනවා. අපි මේ කතා කරේ අධ්‍යාපනය සහ සමාජය අතර එකම කාසියක දෙපැත්ත කියන එක අපිට මේ තුලින් පෙන්වුම් කරනවා. මම ඊළඟට කතා කරන්න කැමති ඔබතුමිය අහුවා අධ්‍යාපනය කියන්නේ එක මොකක්ද මේ අධ්‍යාපනය කියන්නේ කියන එක. අධ්‍යාපනය කියලා කියන්නේ අපි පුද්ගලික සමාජයේ ජීවත් වෙනකොට සුදුසු පුද්ගලිකු බවට මේ සමාජයේ පත් කරන ක්‍රියාවලියක් කියන එක තමයි අපි අධ්‍යාපනය කියලා කියන්නේ. විශේෂයෙන්ම දැනුම, කුසලතා, ආකල්ප. ඒ වගේම තමයි සදාචාරාත්මක වර්ධනයක් ඇති කරන මේ අඛණ්ඩ ක්‍රියාවලියක් කියන එක අපිට අධ්‍යාපනය කියන එක අපිට නිර්වචනය කරන්න පුළුවන්. අධ්‍යාපනය ගැන අපිට ආකාර තුනකින් හඳුනා ගන්න පුළුවන්. ප්‍රධාන ආකාර තුනකින් විශේෂයෙන්ම අපි හඳුනා ගන්නවා විධිමත් අධ්‍යාපනය, ඒ වගේම තමයි අපි අවිධිමත් අධ්‍යාපනය, informal education සහ ප්‍රායෝගික පුහුණුව කියන එක, skill based learning කියන එක. එතකොට අපි මුලින්ම කතා කරොත් එහෙනම් මේ විධිමත් අධ්‍යාපනය කියලා කියන්නේ පාසල් සහ විශ්වවිද්‍යාල සහ විවිධ ආයතන තුලින් ආයතනික රාමුවක් තුළ සැලසුම් සහගතව දෙන අධ්‍යාපන ක්‍රමයක් තමයි අපි මේ විධිමත් අධ්‍යාපනය කියලා හඳුනගන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මේ විධිමත් අධ්‍යාපනය ආයතනික රාමුවක තුළ කොහොමද ලබා දෙන්නේ කියන එක අපි හඳුනගත්තොත් එහෙම විශේෂයෙන්ම අපි දන්නවා ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමයේ තියෙන පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය. ඒතර මේ පින්ලන්ත අධ්‍යාපනය
ක්‍රමය තුළ සාර්ථක ක්‍රමයක් ලෙස සලකනවා මේ ඔවුන්ගේ අධ්‍යාපනය ක්‍රමය. එහි තරඟකාරීත්වයට වඩා වැඩිපුරම තියෙන අපි අඳුනගෙන තියෙන විදිහට සහයෝගීතාවයට තමයි මුල් තැන දෙන්නේ. ඒ තුලින් ගොඩක් වෙලාවට මේ පින්ලන්තය තුළ අපරාධ අනුපාතය අඩු වෙලා තියෙනවා, ඉහළ මානව සංවර්ධනයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ওই වගේ දේවල් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි ලංකාව දිහාවට આવොත් අපි දන්නවා අපේ නිදහස් අධ්‍යාපනයේ පියා CWW කන්නංගර මහතා 1944 නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති අරගෙන ආවා. ඉතින් මේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති තුළින් අපේ රටට අපේ මේ මධ්‍යම පන්තියක් ඇති වුණා. ඒ වගේම තමයි සියලු දෙනාටම දුප්පත් පවුල්වල දරුවන්ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමට මේ තුලින් වටපිටාව ලැබුණා. ඉතින් මේ නිසා තමයි අපි කියන්නේ මේ අධ්‍යාපනය සහ සමාජය අතර වෙනස් වීම ලක්වීමට මේ කියන විධිමත් අධ්‍යාපනය හඳුනා ගන්න පුළුවන්. අධ්‍යාපනය යනු ලෝකයේ වෙනස් කිරීමට භාවිතා කරන අභියක් කියන එක නෙල්සන් මැන්ඩෙලා මහතා ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් අපිට හඳුනා ගන්න පුළුවන් මේ අධ්‍යාපනය තුළින් කොහොමද සමාජය වෙනස් වීමට දායක වෙන්නේ කියන එක. අධ්‍යාපනය කියන්නේ ලෝකය වෙනස් කරන්න තියෙන ප්‍රබලම ආයුධයක් කියන එක මේ මොහොතේ බුද්ධික මහතා ප්‍රකාශ කළා. එසේනම් අධ්‍යාපනය මොනවද ලෝකය වෙනස් කරන්න පුළුවන් ශේෂ්ත්‍රයන්? අපි මේ සම්බන්ධව විමසමු නෙළුම් කොඩිකාර මහත්මියගේ. ඔව් ඇත්තටම චරණී මේ අපේ බුද්ධික කියපු විදිහට ලෝක ප්‍රකට නායකයෙක් වෙන නෙල්සන් මැන්ඩෙලා මහතා කියලා තියෙනවා අධ්‍යාපනය තමයි ලෝකය වෙනස් කරන්න තියෙන ප්‍රබලම අභිය කියලා. ඔව් ඒක ඇත්ත. ඉතින් මේ බලවත් ආයුධයෙන් අපේ සමාජයේ ප්‍රධාන ශේෂ්ත්‍ර ගණනාවක් සංවර්ධනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අධ්‍යාපනය කියන්නේ පොතපත කියවීම, විභාග සමත් වීම විතරක් නෙවෙයි. අධ්‍යාපනය තමයි අපේ සමාජයේ ජීවනාලය. සමාජයේ උඩුයටු කිරුක් කරලා ශේෂ්ත්‍ර ගණනාවක් සංවර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. ඒකේ ප්‍රධාන ශේෂ්ත්‍ර තුනක් වගේ අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන ශේෂ්ත්‍රයක් විදිහට ආර්ථික ශේෂ්ත්‍රයේ පරිවර්තනයක් සිද්ධ වෙනවා. මුලින්ම ගත්තොත් රටක අධ්‍යාපනය ඍජුවම බලපාන්නේ රටේ ආර්ථිකයට. සාම්ප්‍රදායික කෘෂිකාර්මික ශේෂ්ත්‍රයන් එහෙම නැත්නම් ඇඟලුම් ශේෂ්ත්‍රයන් වලින් ඔබට ගිහිල්ලා තාක්ෂණය හා නව නිපැයුම් පදනම් කරගෙන ආර්ථිකයට හොඳ ස්ථාවරත්වයක් ගොඩනැගීමට අධ්‍යාපනයෙන් හැකියාව තියෙනවා. මේකෙදි ශ්‍රම බලකායේ දියුණුවක් සිදු කරන්න පුළුවන් සරලවම කිව්වොත්. ඒ වගේම තමයි දුප්පත්කම තුරන් කිරීමේ හැකියාව අධ්‍යාපනයට තියෙනවා. පවුලක එක දරුවෙක් හොඳට අධ්‍යාපනය ලැබුවා කියන්නේ තමන්ගේ පවුල නගා සිටවන්න. එහෙම නැත්නම් කුල ක්‍රමයෙන් තමන්ගේ පවුල් මුදවා ගැනීමේ හැකියාව මේ අධ්‍යාපනයට තියෙනවා. ඒ වගේම තමයි ආර්ථික අසමානතාවය නැති කරන ප්‍රබලම අවියක් තමයි මේ අධ්‍යාපනය කියන්නේ. ඒ වගේම තමයි දියුණු වෙන ප්‍රධාන සංවර්ධනය වෙන ප්‍රධාන ශාස්ත්‍රීය විදිහට තාක්ෂණික සහ sannivedana ශාස්ත්‍රය ගන්න පුළුවන්. අපි ජීවත් වෙන මේ ඩිජිටල් ලෝකයේ නිර්මාණය කරන්නේම අධ්‍යාපනය. නවනිපැයුම් එහෙම නැත්නම් AI තාක්ෂණය, රොබෝ තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව මේ හැම දෙයක්ම පිටිපස්සේ තියෙන්නේ අධ්‍යාපනය. අද මේ සමාජයේ වෛද්‍ය විද්‍යාව කියන එක නැති වුණොත් මොන වගේ පෙරලියක් වෙයිද හිතා ගන්න බෑ. මේ වගේ සියල්ලටම බලපාන්නේ අධ්‍යාපනය. ඒ වගේම තමයි අද මුළු ලෝකෙම එකම ගම්මානයක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ගෝලීකරණය වෙලා තියෙනවා කියලා. මිනිස්සුන්ට විවේචනාත්මකව හිතන්න එහෙම නැත්නම් විවිධ විදිහේ හිතන්න වැදගත් වෙලා තියෙන අධ්‍යාපනය. අපි තුන්වෙනි ශාස්ත්‍ර විදිහට ගත්තාම සමාජීය සංස්කෘතික සහ ආකල්පමය ශාස්ත්‍රයේ සංවර්ධනයක් වෙනවා. වැදගත්ම දේ වෙන්නේ මිනිස්සුන්ගේ ආකල්ප සංවර්ධනය කිරීම. අපිට සමාජයට අත්‍යවශ්‍යම දෙයක් තමයි ආකල්පමය සංවර්ධනය කියන්නේ. උගත් සමාජයක් තුළ ස්ත්‍රී පුරුෂ ભેදයක්, ජාතිවාදයක් හෝ කුලවාදයක් වගේ පටු අදහස් ක්‍රමයෙන් නැති වෙලා යනවා. මිනිස්සු එකිනෙකට ගරු කරන්න ඉගෙන ගන්නවා. ඒ වගේ තමයි යහපත් පුරවැසියන් බිහි වෙනවා. ඒ කියන්නේ නීතිගරුක, පරිසරයට ආදරය කරන, අනුන්ට උදව් කරන සංවේදී මිනිසුන් අද සමාජයට බිහි වෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ අධ්‍යාපනය කියන්නේ. රටක රන් රිදී, මුතුමැණික්, khනිජ තෙල් වගේ භෞතික දේවල් නැතු වෙන්න පුළුවන් චලනි. හැබැයි කිසිම දවසක අධ්‍යාපනය දියුණු කරපු මිනිස් ශ්‍රමය එහෙම නැත්නම් බුද්ධිය කිසිම දවසක නැතුව යන්නේ නැහැ.
ඒ නිසා රටක් විදිහට අපිට ඉස්සරහට යන්න නම් ආර්ථික තාක්ෂණික සමාජීය ධනාත්මක වෙනසක් ඇති කරන්න නම් අධ්‍යාපනය කියන්නේ ප්‍රබලම අවියක්. නිලුම් කොඩිකාර මහත්මිය අපිත් එක්ක කතා කළා. මොනවද අධ්‍යාපනයෙන් මේ සමාජය තුළ ලෝකයේ තුළ වෙනස් කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨයන් කියන එක. එතෙන්දී අපි කතා කර ආර්ථික ශාස්ත්‍රය, සංනිවේදන ශාස්ත්‍රය, තාක්ෂණික ශාස්ත්‍රය, ඒ වගේම මේ සමාජ ආකල්ප ගති පැවතුම් මේ වගේ ශාස්ත්‍රයන් අධ්‍යාපනය තුළින් වෙනස් වෙනවා කියන එක. එහෙනම් මම කැමති අධ්‍යාපනය තුළින් මේ ශාස්ත්‍රයන් වෙනස් කරනවා නම් මොනවද අධ්‍යාපනයෙන් මේ සම්බන්ධව තියෙන ප්‍රබලතා? මොනවද අධ්‍යාපනයට මේ සම්බන්ධව තියෙන දුර්වලතා සහ ඒක සංවර්ධනය කරගන්න මොනවද තියෙන බාධා? මම කැමති මේ සම්බන්ධව විමසන්න අපේ රසිකා මහත්මියගෙන්. සමාජය වෙනස් කරන්න අධ්‍යාපනයේ ප්‍රධාන බලවේගයක් වශයෙන් කටයුතු කරනවා වගේම සමාජය නවීකරණය කරන්නත් ඒක පවත්වාගෙන යන්නත් අධ්‍යාපනය දායක වෙනවා. හැබැයි එහෙම කරන්න අධ්‍යාපනයේ හුදෙක්ම දැනුම ලබා දීමක් ලෙස ක්‍රියාත්මක වීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. වර්තමානයේදී මෙම අරමුණට යාමේදී අධ්‍යාපනයේ තුලත් බාධා තියෙනවා. අධ්‍යාපනයෙන් පිටත් බාධා තියෙනවා චරණි. ඇත්තටම ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් වර්තමානයේදී ක්‍රියාත්මක වෙන්නේ. ඒක ප්‍රධානම බාධාවක් වෙනවා. මොකද ඇල්ෆා ජෙනරේෂන් එකේ ඉන්න දරුවෝ විදිහට ඔවුන් කැමති තාක්ෂණයට අනුගත වෙලා තාක්ෂණයත් එක්ක අත්දැකීම් ලබාගෙන කටයුතු කරන්න. ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් අපි කරන්නේ ඔවුන්ව සවන් දෙන්නම් බවට විතරක් පත් කරලා ඔවුන්ගේ තාර්කික චින්තනය නිර්මාණශීලීත්වය මොට කරන එකයි. අනික තමයි තරඟකාරී විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය. මේකෙදී දරුවා තමන්ගේ දැනුම හොයාගන්නේ විභාගයේ සමත් වෙන්න විතරයි. ඒදී තමන්ගේ දැනුම අනිත් කෙනෙක් එක්ක ගනුදෙනු කරගන්න, හුවමාරු කරගන්න ඔහු කැමති වෙන්නේ නැහැ. ඔහුගේ ඇති වෙන්නේ ආත්මාර්ථකාමීකම. මේ වගේ දරුවෙකු සමාජයේ ගත වීම තුළ ඔහු තමන්ගේ දෙමාපියන්ට, පරිසරයට, පියා තමන්ටවත් ආදරය කරන්න දන්නේ නැහැ. අනික තමයි විෂයමාලාවෙම තියෙන ගැටලුව. අද ගත්තාම වේගයෙන් වෙනස් වෙන විෂයමාලා පවතිද්දී අපි ගතානුගතික විෂයමාලාවක් ක්‍රියාත්මක කිරීම තුළ වැඩ ලෝකයට සරිලන සේවා නියුක්තිකයන් බිහි කරන්නට අපිට බැරි වෙලා තියෙනවා. එතකොට දරුවන් තුළ තමන්ගේ සුසුකමට සරිලන රැකියාවක් නොමැති සේවා වියුක්තිකයන් තරුණ පිරිස තුළ බහුල වීමෙන් සමාජ අසහනකාරී තත්ත්වයන් නැති වෙනවා. මේක ඉතාමත් බරපතල ගැටලුවක්. මේ තත්ත්වය වෙනස් වෙන්න නම් අද වැඩ ලෝකයට සරිලන විෂයමාලා පද්ධතිය වෙනස් වීමක් සිද්ධ වෙන්නට ඕනේ. මේ සඳහා ක්‍රියාත්මක වීමේදී සමාජයෙන් පිටදී අපිට බාධා ඇති වෙනවා. වර්තමානයේදී අපි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නව විෂය මාලා ප්‍රතිසංස්කරණයේදී සමාජයේ ඒ සඳහා එල්ල කරපු ප්‍රබල බලපෑම සම්පූර්ණ පද්ධතියම විෂය මාලා ප්‍රතිසංස්කරණය නැති කරන්නට සමත් වුණා. එය ප්‍රබල බාධාවක් වෙනවා. ඇත්තටම චරණී අද වෙද්දී මතෙන් පරිසර අධිකාරිය, පොලිසිය, ළමා ආරක්ෂණ අධිකාරිය, වඩලත් ගණකාධිකාරී ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව අත්වැල් බැඳගෙන ඉන්නවා. එහිදී ඔවුන් දැනුවත් කරනවා තමන් තෝරගන්න ඕනේ ශාස්ත්‍රයන් මොනවද? වෘත්තීමය වශයෙන් වෙනස් වෙන ශාස්ත්‍රයන් තුළ අලුත් පාඨමාලාවන් මොනවද කියන එක. එතකොට තමන්ගේ අධ්‍යාපනයේ පාසල් අධ්‍යාපනයේ නිම කිරීමත් සමගම අද වෙද්දී දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මේ තුළ වැඩ ලෝකයට සරිලන දරුවන් බිහි කිරීමේ හැකියාව තුළ රැකියා වියුක්තිය අඩු කරලා රැකියා නිර්මාණය කරන ව්‍යවසායකයන් බවට පත් කිරීමේ හැකියාව වර්තමානයේ වෙද්දී අධ්‍යාපනයෙන් ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා. ඇත්තෙන්ම අපිට අධ්‍යාපන ක්‍රමයේ අත් හිත මනස ශක්තිමත් දරුවෙකු බිහි කිරීමට සමත් වුණොත් ඒ දරුවා සමාජය තුළ සුරක්ෂිත දරුවෙක් බවට පත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ ගුරුවරුන් වශයෙන්, දෙමාපියන් වශයෙන් ඒ දරුවා ගැන අපිට බයක් වෙන්න දෙයක් නැහැ. ඇත්තටම එහිදී රටත් දරුවාත් යන දෙපාර්ශ්වයම සුරක්ෂිත වෙනවා. සමාජය වෙනස් වීමට උචිත මිනිසෙකුද වෙනස් වන සමාජයට උචිත මිනිසෙකුද තැනිය යුත්තේ අධ්‍යාපනයයි. එසේනම් අද අපගේ විද්වත් කතිකාවත සමග සම්බන්ධ වූ ඔබ තිදෙනාට බෙහෙවින් ස්තුතියි. එසේනම් සුපුරුදු පරිදි නැවතත් ලබන ඊරිදාත් ඔබගේ යාළුවයට අධ්‍යාපනයට අරුණැල්ලක් වැඩසටහන සමග සම්බන්ධ වන බලාපොරොත්තුවෙන් අදට අපි ඔබට සමු දෙන්නවා.